යාළුවනේ ඔන්න අදත් ඔයාලත් එක්ක ආවා ලස්සන කතාවක් අරගෙන. ඉතින් ඔය තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරලා bell icon එක බාගෙනම අපි යංගෝ කතාවට. රහත් සාගර දොරටුව. කයි මුහුදට ආදරය කළා. සෑම දහවලකම ඔහු වෙරළේ වාඩි වී වෙඩවලවලට සවන් දුන්නා. දිනක් මුහුදු කටුවක් පසුපස හඹා යන අතරතුර වැල්ලේ අඩක් වලලී තිබූ අමුතු ලිද්දොරක් ඔහුට යමු වුණා. කෘතුහලයෙන් ඔහු ඒ විවෘත කළා. වැලි වෙනුවට දිලිසෙන නිල් මගක් දිස්සුණා. ගැඹුරු හුස්මක් ගනිමින් කායි ඇතුළට ගියා. ඔහු දිය යට ලෝකයකට සිටින බව සොයාගත්තා. මාළු, රන්, ඔටුනු, පැළඳ සිටි ජෙලිෆිෂ්, පහන් කූඩුව මෙන් දිලිසෙන අතර කැස්බෑවන් ඥානවන්ත හඩින් කතා කළා. මීරා නම් ඩොල්ෆින් ඔහු වෙතට පියඹා ගියා. සාදරයෙන් පිළිගනිමු. කායිගේ සාගරයේ දොරටුව විවෘත වන්නේ මුහුදට සැබවින්ම ආදරය කරන අයට පමණයි. මීරා ඔහුව ගමනකට රැගෙන ගියා. සුරංගනාවියන් ගායනා කළ කොරල් මාලිකාවක් පසුකර ගියා. ගිනි පුපුරු මෙන් නටන දේදුණු පාට්මාලු සමූහයක් කරහා තරුමෙන් ජලය ආලෝකමත් කරන දිලිසෙන මුතු වලින් පිරුණු ගුහාවකට නමුත් හදිසියෙම අඳුරු සෙවණැල්ලක් පැතිරුණා. දරක පැටලී සිටි බූවල්ලෙක් සාගර ජීවීන් භීතියට පත් වුණා. කායිට එයාගේ සාක්කුවේ තිබුණු මුහුදු කටුව මතක් වුණා. එයා ඒකට පිඹලා දැර මැජික් එකක් වගේ ලැබුණා. බූවල්ලා නිදහස් වුණා. සියලුම මුහුදු ජීවීන් කෑ ගැහුවා. මීරා සිනාසෙමින් කිව්වා, ඔබේ ධෛර්යය නිසා සාගරය ආරක්ෂිතයි. කායි දොරෙන් ආපසු යන විට ඔහු නැවතත් දොරලට ආවා. ලී දොර අතුරුදහන් වී තිබුණා. නමුත් ඔහුට තමන් රළ අතරින් මීරාගේ හඬ ඇසුණා. සාගරය කතා කරන විට ආපසු එන්න. කායි මීරා කිව්වා. ඉතින් ඔන්න අදට මගේ කතාව ඉවරයි. අපි ඊළඟ දවසේ ලස්සන කතාවකින් හම්බෙමුකෝ. බයි.